Hi guys. ඔයාලගේ FC ප්‍රොජෙක්ට් එක හරියටම කරගෙන යන හෙල්ප් එකක් විදිහට අපි ඔයාලට වීඩියෝ සීරීස් එකක් අරගෙන එනවා. ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේ වීඩියෝ සීරීස් එකෙන් FC ප්‍රොජෙක්ට් එක හරියටම කරගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ හાર્ඩ්වෙයාර්ස් හරියට පාවිච්චි කරන්නේ කොහොමද? මොනවද පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් ගැන අපි A to Z මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට කියලා දෙනවා. අද වීඩියෝ එකෙන් ඔයාලට IoT ප්‍රොජෙක්ට් එකක් ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම අපි ප්‍රොජෙක්ට් එක ගැන අයිඩියා එකක් ගමු. මුලින්ම ඔයාලා කරන ප්‍රොජෙක්ට් එක උදාහරණයක් විදිහට ඔයාලා ග්‍රීන් හවුස් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මොනවද ඔයාලා පාවිච්චි කරන්න ඕනේ සෙන්සර්ස් මොනවද පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් මොන ප්ලැට්ෆෝම්ද පාවිච්චි කරන්න ඕනේ උදාහරණයක් විදිහට ඔයාලට IoT කියන්නේ ඉන්ටර්නෙට් ඔෆ් තිංග්ස් නේ. So අපිට රිමෝට් දෙයක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද මොනවද ඔයාලගේ අවශ්‍යතා අනුව ඔයාලා යූස් කරන ප්ලැට්ෆෝම් එකයි ඔයාලගේ ඩිවයිසස් ටිකයි තීරණය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට ඔයාගේ ගෙදර ලයිට් එකක් ඔයාගේ මොබයිල් ඩිවයිස් එකක් through කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඔයාලා ඒකට යූස් කරන්න ඕනේ ඔයාලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ. ඔයාලට ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න පුළුවන් හાર્ඩ්වෙයාර්ස් යූස් කරන්න ඕනේ. ඔයාලට ඒකට ගන්න ඕනේ ESP32 එකක්. ඒ වගේම ඔයාලට තව වැදගත්ම දෙයක් ඕනේ ඔයාලට කන්ට්‍රෝල් ප්ලැට්ෆෝම් එකක් එපේ. ඒ වගේ ප්ලැට්ෆෝම් එකකට උදාහරණයක් තමයි Blink කියන්නේ. ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙක ලින්ක් කරන්න කෝඩින් ලින් එක ලින්ක් කරන්න තියෙන්නේ. ඒ කෝඩින් ගැන නොලෙජ් එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කෝඩින් ගැන අපි මේ වීඩියෝ සීරීස් එකේ කතා කරන්නේ නැහැ. මොකද AI chatbot කෙනෙක්ට දාලා උනොත් ඔයාලට කෝඩින් ටික කරගන්න පුළුවන්. ඒත් හાર્ඩ්වෙයාර්ස් ගැන නොලෙජ් එකක් ඔයාලට ගන්න බෑනේ. ඒකින්ද අපි ફોකස් කරන්නේ මේ වීඩියෝ සීරීස් එකේදී හાર્ඩ්වෙයාර්ස් ගැන නොලෙජ් එකක් දෙන්න. අ, so, ඔයාලට දැන් අපි බලමු මොනවද යූස් කරන්න පුළුවන් කොම්පොනන්ට්ස් කියලා. කියන්නේ හાર્ඩ්වෙයාර්ස් මොනවද යූස් කරන්න පුළුවන් කියලා. මුලින්ම අපිට සෙන්සර්ස් ඕනේ. දැන් අපිට එක එක විදිහේ සෙන්සර්ස් එපා සාමාන්‍යයෙන් දැන් ටෙම්පරේචර් එක මනින්න ඕන නම් අපිට ටෙම්පරේචර් එක මනින සෙන්සර් එකක් තියෙනවා. ලයිටින් කන්ඩිෂන් එක මනින ලයිටින් සෙන්සර් එකක් තියෙනවා. ඒ වගේ සෙන්සර්ස් ගොඩක් තියෙනවා. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ දැන් පේන්නේ ඒ වගේ අපිට යූස් කරන්න පුළුවන් සෙන්සර්ස් කිහිපයක්. ඔයාලට ඊට අමතරව මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් ඕනේ. මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් තමයි data ටික process කරන්නේ. ඒක ආඩිනෝ ඌනෝ එකක් ආඩිනෝ බෝඩ් සීරීස් එකක් තියෙනවා ආඩිනෝ ඌනෝ ආඩිනෝ නැනෝ ආඩිනෝ මයික්‍රෝ ආඩිනෝ මෙගා ඒ වගේ ආඩිනෝ බෝඩ් සීරීස් එකම තියෙනවා ඒවා යූස් කරන්නත් පුළුවන් ESP32 ESP8266 නැත්නම් ESP12 කියලා කියනවා ඒ වගේ බෝඩ්ස් වලට යූස් කරන්න පුළුවන් ඊට අමතරව IoT ප්ලැට්ෆෝම් එකක් යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට රිමෝට් එක කන්ට්‍රෝල් කරගන්න තියෙන IoT ප්ලැට්ෆෝම් තියෙනවා. Arduino IoT කියලා තියෙනවා, Blink IoT කියලා තියෙනවා. ඒ වගේ ප්ලැට්ෆෝම්ස් තියෙනවා. අපි ඉස්සරහට වීඩියෝස් වලින් වෙන වෙනම මේ ගැන කතා කරනවා. දැන්ට මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මේ විදිහට යන්නේ. අ, ඔයාලට මම පෙන්නන්නම් Blink ප්ලැට්ෆෝම් එකකින් පාවිච්චි කරලා හදපු ඒ රිමෝට් මොනිටරින් කරන්න හදපු ඩෑෂ්බෝඩ් එකක් පෙන්නන්නම් මේ Blink ඇප් එක Blink IoT ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා ඔයාලා මේ දැන් දකින්නේ Blink IoT ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා රිමෝට් මොනිටරින් වලට හදපු එක ග්‍රීන් හවුස් එක රිමෝට් මොනිටරින් වලට හදපු එකක් තමයි මේ පෙන්වන්නේ. ඔයාලට මේ පෙන්වන ඔක්කොම ඩේටාස් ගන්න සෙන්සර්ස් පාවිච්චි කරලා. මේකෙන්කට සෙන්සර්ස් තියෙනවා. සෙන්සර්ස් පාවිච්චි කරලා තමයි ගන්නේ. මේවා ප්‍රොසෙස් කරන්නේ ESP බෝඩ් එකක්ම. ESP බෝඩ් එක කරන් තියෙන ඒක ඩිරෙක්ට්ලි Wi-Fi and Bluetooth තියෙන Wi-Fi වලින් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න පුළුවන් හින්දා තමයි ESP බෝඩ් එක ගන්න සාමාන්‍යයෙන්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු වැඩිපුර. ඔයි sorry. ඔයාලට ESP බෝඩ් එකත් පෙන්වන්න. ඔයාලා මේ ස්ක්‍රීන් එකේ දකින්නේ ESP බෝඩ් එක. මේක න ESP32 එක. තව ගන්න පුළුවන් ESP12E කියලාත් මොඩියුල් එකක් තියෙනවා නැත්නම් ESP8266 කියලා ඒකට කියනවා මේ. ඔයාලා මේ දකින්නේ ESP32 එක. මේක යූස් කරන්නත් පුළුවන් අනිත් එක යූස් කරන්නත් පුළුවන් Arduino board යූස් කරන්නත් පුළුවන්. ඔයාලා මේ දකින්නේ මේ විදිහට හදපු ස්මාර්ට් හෝම් ප්‍රොජෙක්ට් එක.
ස්මාර්ට් හෝම් එක ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ ඔයාලගේ යුනිවර්සිටි එක කවුරු හරි හද ප්‍රොජෙක්ට් එකක් මේ. යුනිවර්සිටි එක ප්‍රොජෙක්ට් එකට යුනිවර්සිටි එක කට්ටියක් හදමු ස්මාර්ට් හෝම් කන්සෙප්ට් එකට හදමු ප්‍රොජෙක්ට් එකක්. ඔයාලත් සාමාන්‍යයෙන් සෙන්සර්ස් ටිකයි ඒ ටික නිකන් තියනකොට කැතයිනේ සාමාන්‍යයෙන් අපිට වැඩිපුර ලකුණු ගාණක් ගන්න ලස්සනට මේ වගේ හදන්න ඕනේ. සාමාන්‍ය මීටරෙදි තව ලස්සනට හදන්න ඕනේ. මේක නම් නිකන් හදලා තියෙන සාමාන්‍යයෙන් සෙන්සර්ස් ටික පේන්න තියෙන්නත් ඕනේ වෙන වැඩ ටික ඔක්කොම වෙන්න ඕනේ. ලස්සනටත් තියෙන්න ඕනේ. සාමාන්‍ය ඉතින් අපිට ඇත්ත අපි ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරන ඇත්ත තැනකට. ඒත් අපිට ඇත්ත ගයක් මෙතන ගෙනල්ලා තියන්න බැරි හින්දා තමයි ඒක මිනි ස්කේල් මොඩල් එකක් හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ෆයිනලි මේ විදිහට ෆයිනලයිස් කරලා තියෙන ඕන ලස්සනට ප්‍රොජෙක්ට් එක තියෙන. එතකොට වැඩිපුර ලකුණු ගණක් ගන්න පුළුවන්. සාමාන්‍ය ඔයාලා ස්මාර්ට් හෝම් කන්සෙප්ට් එකකින් මොකක් හරි ස්මාර්ට් හෝම් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් මේ වගේ ගයක් හදන්න පුළුවන්. ස්මාර්ට් ග්‍රීන් හවුස් වගේ කන්සෙප්ට් එකකට යනවා නම් ග්‍රීන් හවුස් එකක් හදලා තව එක කරන්න පුළුවන් තියෙනවනේ ඔයාලගේ ටොපික් එකට අනුව. ඔයාලා කරන ප්‍රොජෙක්ට් එකේ විදිහට ඔයාලා ඒක සිලෙක්ට් ඩිසයිඩ් කරලා හදන්න ලස්සනට සෙන්සර්ස් ටිකත් හොඳට පේන්න. ඔයාලා ප්‍රොජෙක්ට් එක මොන විදිහට කරත් වැඩක් නැහැ. කොච්චර හොඳට කරත් වැඩක් නැහැ. යුනිවර්සිටි එකේ ලකුණු දෙන විදිහට කරන්න ඕනේ. සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකේ ඔයාලා ගෲප් මෙම්බර්ස්ලා ඉන්නවනේ මේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් විදිහට දෙන්නේ. හැම ගෲප් මෙම්බර් කෙනෙක්ටම මේ ප්‍රොජෙක්ට් එක ගැන මොකක්ද හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකෙන් වෙන්නේ කියන එක හරියටම අයිඩියා එකක් තියන් ප්‍රොජෙක්ට් එක ගැන. නැත්නම් ඔයාලා කොහොම ගියත් වැඩන්නේ අන්තිම බයෝ එකේදී ඔයාලා ලකුණු හම්බෙන්නේ නැහැ. ගෲප් එකේ එක්කෙනෙක්ට අවුල් වුණත් මුළු ප්‍රොජෙක්ට් එකේම ලකුණු අඩු වෙනවා. ඒකින්ද හැමෝම හොඳ අයිට් ගෲප් ප්‍රොජෙක්ට් එකේ සෙන්සර්ස් එක මේ සෙන්සර් එකෙන් මොකක්ද වෙන්නේ? ඒ වගේ හොඳ ප්‍රොජෙක්ට් එක ගැන හොඳ අයිඩියා එකක් තියන්න. ඔයාලා පාවිච්චි කරන සෙන්සර්ස් මොනවද? ඇයි මේක පාවිච්චි කරන්නේ? මේ සෙන්සර් එකෙන් මොනවද වෙන්නේ? ඒ ගැන හොඳ අයිඩියා එකක් තියන්න ගෲප් එකේ හැම එක්කෙනාම. ඔයාලා බය වෙන්න එපා. අපි ඉස්සරහට මේ වීඩියෝ සීරීස් එකෙන් කියනවා හැම සෙන්සර් එකක් ගැනම. ඔයාලා පාවිච්චි කරන සාමාන්‍ය කොමන් සෙන්සර්ස් යන ප්‍රොජෙක්ට් වලට අපේ කොමන් සෙන්සර්ස් ගැන ඔයාලට අයිඩියා එකක් දෙන්න වීඩියෝස් වෙන වෙනම කරනවා සෙන්සර් එක ගානේ. සෙන්සර් එකෙන් මොකද්ද වෙන්නේ? අපි මේ මොකටද පාවිච්චි කරන්නේ? කොහොමද මේ කන්ෆිගර් කරගන්නේ? මේ වගේ දේවල් ඔයාලට අපි ඉස්සරහට කියනවා. ඔයාලා හැම වීඩියෝ එකම බලලා ඉන්න. එතකොට අවුලක් වෙන්නේ නැහැ. ප්‍රොජෙක්ට් එකට ඔයාලා උපරිම ලකුණු ගන්න පුළුවන්. ආයි ඔයාලා දැන් අපි ප්‍රොජෙක්ට් එකකට අපිට අහුවෙච්ච දෙයක් තමයි අපි දැන් බඩු ගන්නවනේ තැන් තැන් වලින් ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකට සාමාන්‍යයෙන් අපි බඩු ගන්නකොට පෙළත් තැන්වල බඩු ගොඩක් ලෝ ක්වොලිටි. කියන්නේ සාමාන්‍ය ගෙනල්ලා බලනකොට වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය ඒක හින්දා ඔයාලා කියන්නේ හයි ක්වොලිටි බඩු ගන්න ඕනේ නැත්නම් ප්‍රොජෙක්ට් එක සාමාන්‍ය දෙයක් හිතන්නකෝ බැරි වෙලා හරි ඔයාලා ප්‍රොජෙක්ට් එක අන්තිම වෙලාවෙ ගිහලා එතන සෙන්ස් එකක් වැඩ කරන්න නැතුව ගියාම ප්‍රොජෙක්ට් එකම ඉවරයිනේ. ඒක හින්දා ඔයාලා බඩු ගන්නකොට හයි ක්වොලිටි බඩු ගන්න ඕනේ සාමාන්‍යයෙන්. නැතුව බෑ මේ කරන්න. දැන් අපිට හොඳටම නෝට් වෙච්ච දෙයක් තමයි ඒක. සාමාන්‍යයෙන් සල්ලි නිකන් සල්ලිත් අහක යනවා. ඒ වගේ ලකුණුත් ඉවරයිනේ. ඉතින් හදිස්සියේ අර විදියට වුණොත් එහෙම. සාමාන්‍යයෙන් මම ප්‍රොජෙක්ට් වලට බඩු ගන්න තැනක් තියෙනවා මම ඔයාලට ඒ නම්බර් එක වීඩියෝ එකේ පල්ලෙහෙන් දාලා තියන්නම් ඔයාලා එයා කන්ටැක්ට් කරන් බලන්න එයාගේ සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් වල කියන්නේ සෙන්සර්ස් අනම්මන ඒවා ටික සාමාන්‍ය හයි ක්වොලිටි සෙන්සර්ස් දෙන්නේ මේ සාමාන්‍ය එයාව කන්ටැක්ට් කරගෙන බලන්න සාමාන්‍යයෙන් ටිකක් ලෝ ප්‍රයිස් එකකටත් ඔයාලට ගන්න පුළුවන් වෙයි සාමාන්‍යයෙන් අර හයි ක්වොලිටි බඩු තමයි කරන්නේත් මේ ඔයාලා කන්ටැක්ට් කරන් බලන්න කොහොමද කියලා එයාගෙන් සාමාන්‍යයෙන් මෙච්චර කාල බඩු අරන් තියෙනවා තාම කියන්නේ අවුලක් වෙලා නැහැ. සාමාන්‍ය මේ දැන් ඔයාලගේ කැම්පස් එක වටේ තියෙන තැන් නම් අවුල් ඒ කියන්නේ කඩුවෙල දිහාම බඩු සෑහෙන්නම අවුල්. ඒකයි කියන්නේ මේ කට්ටිය ගොඩකට වැඩේ වුණා ප්‍රොජෙක්ට් කරනකොට සාමාන්‍යයෙන් මම ඒකයි කියන්නේ හොඳට හයි ක්වොලිටි තැනකින්ම ගන්න කියලා. සාමාන්‍යයෙන් ගණන් වැඩි වුණත් අවුලක් නැහැ හයි ක්වොලිටි තැනකින් ගන්න මේ අර මම වට නම්බර් එක දාන්න එයාගේ සාමාන්‍ය ප්‍රයිස් එකත් රීසනබල් මේ බඩුත් ක්වොලිටි සාමාන්‍යයෙන් එයා කන්ටැක්ට් කරන් බලන්න මේ ගන්න පුළුවන්ද කියලා. එහෙම වුණත් අවුලක් නැහැ මේ කියන්නේ. සාමාන්‍යයෙන් බයක් නැහැ නැත්තම් බැරිලා සෙන්සර් එක කවුල් වුණොත් එහෙම ඉවරයින් ප්‍රොජෙක්ට් එකම. ඒකින්ද එයාගෙන් පොඩ්ඩක් කන්ටැක්ට් කරන් බලන්න මේ ගන්න පුළුවන් කියලා මම නම්බර් එකේ වීඩියෝ එක පල්ලෙහෙන් දාලා තියෙනවා. අ, ඔයාලට අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මුලින්ම පටන් ගමු ඊළඟ වීඩියෝ එකෙන් ESP බෝඩ් එක ගැන. ඒ කියන්නේ ESP බෝඩ් එක කියන්නේ මොකක්ද? ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.